ආයුබෝවන් ඔයාලා සියලුම දෙනාට යමි with Netni YouTube channel එකට මම අදත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න මෙන්න මේ වගේ ක්‍රිස්මස් එකට ක්‍රිස්මස් එකේ අපිට ටේබල් එකට තියාගන්න පුළුවන් වෙන විදිහට ලස්සනට කේක් එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් අයිසින් එක හරියටම හදාගන්න මේ වගේ දිය වෙන්නේ නැතුව white chocolate drip එකක් දාගන්න. ඉතින් ඒ වගේම මේ කේක් එක හරියටම ඩිසයින් කරගන්නේ කොහොමද කියලා මං අද හරියටම ඔයාලට කියලා දෙනවා. එහෙනම් අපි පටන් ගමු. ඉස්සෙල්ලම මම මේ විදිහට ග්‍රෑම් 500 බටර් කේක් ටිකක් හදාගෙන තියෙනවා. ඊට පස්සේ මේ කේක් දෙක හොඳට නිමුණාට පස්සේ මම මේ විදිහට උඩ කොටස කපලා ක්ලින් රැප් එකකින් ඔතලා තියාගන්නවා. දැන් අපි අයිසින් එක හදාගමු. මම මෙතන බටර් අරගෙන තියෙනවා. බටර් ග්‍රෑම් 200ක් අරගෙන තියෙනවා. ඉතින් බටර් ටික ඉස්සෙල්ලම මේ වගේ විනාඩියක් දෙකක් බීට් කරගන්නවා. ඊට පස්සේ මම හලලා පැත්තකින් අරන් තියාගෙන තියෙන අයිසින් sugar ටික මේ විදිහට පොඩ එකතු කරලා අපි බීට් කරගමු. මම මෙතන අයිසින් sugar අරන් තියෙන්නේ ග්‍රෑම් 425ක්. ඉතින් මම අද මේ අයිසින් එක හදාගන්නේ බටර් පාවිච්චි කරලානේ. ඉතින් ඔයාලා ෆැට් ස්ප්‍රෙඩ් එකක් හරි පාවිච්චි කරලා අයිසින් එක හදනවා නම් මම අයිසින් හදන හැටි කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඇස්ට්‍රා වලින් අයිසින් හදන කියන වීඩියෝ එක කරලා තියෙනවා. ඒකෙන් බලා ගන්න කොයි විදිහටද ෆැට් ස්ප්‍රෙඩ් එකක් පාවිච්චි කරලා අයිසින් එකක් හදාගන්නේ කියලා. ඉතින් බටර් පාවිච්චි කරන හින්දා තමයි මම මේ අයිසින් ප්‍රමාණය ගන්න. ඉතින් මේ විදිහට දැන් මම අයිසින් චුට්ට එකතු කරලා බීට් කරලා මගේ අයිසින් එක හදා ගන්නවා. දැන් මම මේ විදිහට මගේ අයිසින් එක හදාගෙන ඉවර කරගන්නවා. ඉතින් දැන් අපි බලමු අපේ කේක් එක කොහොමද අයිසින් කරගන්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අයිසින් එක තියෙන්නේ. දැන් අපි මේ විදිහට ටර්නින් ටේබල් එකක් අරගෙන ඒක උඩින් මේ විදිහට කේක් බෝඩ් එකක් තියලා අපි කේක් එක කොහොමද සෑන්ඩ්විච් කරගන්නේ කියලා බලමු. ඉස්සෙල්ලා මම කපාගත්ත එක කේක් එකක් දැන් ඉස්සෙල්ලා මම මේ විදිහට මෙතනින් අලව ගන්නවා. කේක් එකේ යටපැත්ත තමයි මේ විදිහට යටින් තියලා අලව ගන්නෙ. මේ විදිහට හොඳට කේක් බෝඩ් එකකට හයි වෙන විදිහට කේක් එක අලව ගන්න. ඊට පස්සේ ඒක උඩින් මේ විදිහට අපි හදාගත්ත අයිසින් එක ගාගෙන අපි කේක් එක සෑන්ඩ්විච් කරගමු. ඉතින් මම පයිපින් බෑග් එකට තමයි මගේ අයිසින් ටික දාගෙන මේ විදිහට කේක් එක සෑන්ඩ්විච් කරන්නේ. එතකොට කේක් උඩු ගෑවෙන්නේ නැතුව මේ විදිහට ලස්සනට අපට අයිසින් එක කරගන්න පුළුවන්. දැන් ඊට පස්සේ අනිත් කේක් එකත් මේ විදිහට තියලා අපි දැන් මේ කේක් එක පුරාම අයිසින් ටික හොඳට ස්ප්‍රෙඩ් වෙන්න ගාගමු. ඉතින් මේ විදිහට තමයි අපි කේක් එකක් ක්‍රම්ප් කෝට් කරන්නේ. ඉතින් මේ විදිහට කේක් එකේ තියෙන කුඩු ටික සීල් වෙන එක තමයි මේකෙන් වෙන්නේ. ඉතින් මේ විදිහට හොඳට අයිසින් ටික ගාලා කේක් කුඩු ටික හොඳට සීල් කරන්න අපි විනාඩි 20ක් ෆ්‍රිජ් එකට දාගන්න ඕනේ ක්‍රම්ප් කෝට් කරපු කේක් එක. ඉතින් මේ විදිහට දැන් අපි කේක් එක ෆ්‍රිජ් එකට දාලා තමයි ඊළඟ ලේයර් එක මේකේ ගා ගන්න ඕනේ. ඉතින් මේ ක්‍රම්ස් ටික කේක් එකේ තියෙන ක්‍රම්ස් ටික අපි සීල් වෙන්න ලොකු අයිසින් ලේයර් එකක් ගාගන්නේ නැහැ. මේක හරිම තුනී ලේයර් එකක් තමයි අපි මේකේ ගාගන්න ඕනේ. දැන් අපි විනාඩි 20කට කේක් එක ෆ්‍රිජ් එකට දාගමු. දැන් මම අපි හදාගත්ත අයිසින් එකේ මේ විදිහට පොඩි කොටසක් අරගෙන මේ විදිහට රතු පාට ෆුඩ් කලරින්ස් ඇඩ් කරලා රතු පාට අයිසින් ටිකක් මේ විදිහට හදා ගන්නවා. ඊට පස්සේ දැන් මේ විදිහට ෆ්‍රිජ් එකේ තිබ්බ කේක් එක මම අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් මම රතු පාට අයිසින් ටිකයි සුදු පාට අයිසින් ටිකයි මේ විදිහට ඉස්සෙල්ලම වෙනම තමයි ගාගන්නේ. ඊට පස්සේ මම මේක බ්ලෙන්ඩ් වෙන විදිහට තමයි අයිසින් එක කරගන්නේ. අපි බලමු මේක කොහොමද කරගන්නේ කියලා.
ඉතින් ඔයාලට මේ විදිහට ස්ප්‍රෙඩ් කරගෙන පුළුවන් මේ ඉරි දෙකක් තියෙන විදිහට කේක් එක හදාගන්න. මෙන්න මේ විදිහට. ඉතින් මම එහෙම නෙමෙයි හදාගන්නේ. මේක පොඩ්ඩක් බ්ලෙන්ඩ් වෙන විදිහට. මෙන්න මේ විදිහට බ්ලෙන්ඩ් වෙන විදිහට තමයි මම මේ කේක් එක හදාගන්නේ. මේක මම මේ විදිහට කරගන්නේ ෆුඩ් කලරින්ස් ගොඩාක් කේක් එකට ඇඩ් වෙන එක නවත්ත ගන්න. කලරින්ස් කොහොමත් අපේ ඇඟට හොඳ නෑ. නමුත් මේ වගේ කේක් එකක් හදනකොට අපිට කලරින්ස් ඇඩ් කරන්න වෙනවා. ඉතින් ඒ නිසා මම මේ විදිහට ගොඩාක් රතු පාට ඇඩ් කරන්නේ නැති විදිහට පොඩ්ඩක් ඇඩ් කරලා මේ විදිහට බ්ලෙන්ඩ් කරලා තමයි මේ කේක් එක හදාගන්නේ. දැන් මේ විදිහට කේක් එක උඩටත් මම රතු පාට ටිකකුයි සුදු පාට ටිකකුයි මේ විදිහට දාලා බ්ලෙන්ඩ් කරගන්නවා. කරලා දැන් අපි කේක් එක නීට් කරගමු. ඊට පස්සේ මම මේ විදිහට අයිසින් එකෙන් තව කොටසක් අරගෙන මේකට කොළ පාට ෆුඩ් කලරින්ස් ඇඩ් කරගන්නවා. ඉතින් මම මේකේ රසාකෝ එකේ මම ඇඩ් කරගන්නේ ලීෆ් ග්‍රීන් and මොස් ග්‍රීන් කියන දෙකම මම මික්ස් කරලා තමයි මම මේ ඇඩ් කරගෙන තියෙන්නේ. එතකොට තමයි මට මේ කොළ පාට හදාගන්න පුළුවන් උනේ. ඊට පස්සේ මම මේ විදිහට කේක් එක අරගෙන කේක් එකේ පොඩි රවුම් මාක් එකක් දාගන්නවා. ඒ මාක් එක දාගන්නේ මට එතකොට ඒක වටේ පයිප් කරගන්න පුළුවන් වෙන්න. ඊට පස්සේ මම මෙතන නොසල් නම්බර් 32 විල්ටන් නම්බර් 32 නොසල් එක මම මේ අරගෙන තියෙන්නේ. අංක 32 නොසල් එක. ඊට පස්සේ ඒකෙන් අර මම දාගත්ත මාක් එක වටේ මේ විදිහට මම රවුමට පයිප් කරගෙන යනවා. ඉතින් මේ විදිහට එක රවුමක් පයිප් කරලා ඒක වටේ තව රවුමක් දෙකක් දාගන්නවා. එතකොට තව ලස්සනයි. ඊට පස්සේ මම මේකට ගෝල්ඩ් කලර්, කොළ පාට, රතු පාට වගේ පොඩි ස්ප්‍රින්කල්ස් ටිකක් මේ විදිහට තියාගන්නවා. ඊට පස්සේ මම මෙතන වයිට් චොකලට් අරගෙන තියෙනවා ග්‍රෑම් 60ක්. ඉතින් මේ වයිට් චොකලට් ග්‍රෑම් 60 මේකට මම ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි එකක් එකතු කරලා මේක මෙල්ට් කරගන්නවා. මම ඩබල් බොයිල් මෙතඩ් එකට තමයි මේක මෙල්ට් කරගන්නේ. ඉතින් මේ විදිහට වයිට් චොකලට් ටික හොඳට මෙල්ට් වුණාට පස්සේ මේක චුට්ටක් මම නිමෙන්න දෙනවා. නිමෙන්න දීලා මම මේකට වයිට් ෆුඩ් කලරින් ටිකක් ඇඩ් කරගන්නවා. මොකද වයිට් චොකලට් කිව්වට මේක චූටි කහ පාටක් තියෙනවා නේද? ඉතින් ඒ නිසා හොඳ සුදු පාටක් ගන්න ඕන නිසා මම මේකට ෆුඩ් කලරින් ටිකක් මේ විදිහට ඇඩ් කරගන්නවා. ඉතින් මේ විදිහට හොඳට මෙල්ට් කරලා නිමාගත්ත වයිට් චොකලට් ටික මම දැන් පයිපින් බෑග් එකකට දාගන්නවා. දාගෙන ඒක පොඩි සිදුරක් මේ විදිහට හදාගෙන අපි වයිට් චොකලට් ඩ්‍රිප් එකක් දාගන්නේ කොහොමද කියලා දැන් බලමු. ඉතින් අපි ඉස්සෙල්ලා අර රවුමක් පයිප් කරගත්තනේ කොළ පාට අයිසින් එකෙන්. ඒක මගහැරලා තමයි මම වයිට් චොකලට් ඩ්‍රිප් එක දාගන්න ඕනේ. ඉතින් මේ විදිහට වයිට් චොකලට් ඩ්‍රිප් එක පොඩ මෙහෙම දාගෙන කේක් එක වටේ යනවා මම එක සැරයක්. ඊළඟ සැරේ තව සැරයක් යනවා. නිකන් අර ක්‍රිස්මස් ලුක් එක එන්න ටිකක් අර වැඩිපුර මම වයිට් චොකලට් වැටෙන විදිහට තමයි මේ ඩ්‍රිප් එක දාගන්නේ. ඔයාලා බලන්නකෝ කොහොමද මම දාගන්නේ කියලා. ඉතින් ඩ්‍රිප් එක ඉතිරි වෙලා තියෙනවා නම් ඔයාලා තව 3 සැරයක් වුණත් මේ විදිහට දාගන්න. එතකොට හරිම ලස්සන ලුක් එකක් කේක් එකට එනවා. අර ඉටිපන්දමක කිරි වැටිලා වගේ අන්න ඒ ලුක් එකක් තමයි කේක් එකට එන්නේ. ඊට පස්සේ අපි කොළ පාටින් පයිප් කරගත්ත රවුම උලිනුත් පොඩ්ඩක් වයිට් චොකලට් ටිකක් දාගමු. එතකොට ලස්සනයි තවත්.
ඊළඟට මම මෙතන 4B නොසල් එක අරගෙන තියෙනවා. 4B නොසල් එකට මම කොළ පාට අයිසින් ටිකක් දාලා කේක් එක උඩ පයිප් කරගන්නවා. ඉතින් කේක් එකේ පෙනුම තවත් වැඩි වෙන්න මම මේ විදිහට රතු පාට බෝ එකක් අරගෙන මේ විදිහට කේක් එකේ තියාගන්නවා. ඊට පස්සේ අර වටේ රවුමට දාගත්ත ස්ප්‍රින්කල්ස් ටික මම උඩිනුත් මේ විදිහට දාගන්නවා. අර අපි පයිප් කරගත්ත 4B නොසල් එකෙන් පයිප් කරගත්ත ඩිසයින් එක උඩින් තමයි ඒ ටික මේ විදිහට මම දාගන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි දැන් අපි හදාගත්ත ක්‍රිස්මස් කේක් එක තියෙන්නේ. ඉතින් ඔයාලටත් දැන් පුළුවන් මේ වගේ ඩිසයිනින් කේක් එකක් ක්‍රිස්මස් එකට හදාගන්න. ඉතින් මම මේ විදිහට ටැග් එකක් ගහ ගන්නවා මේ විදිහට. ටිකක් උස්ස ටැග් එකක් තිබ්බනම් හොඳයි. මට හොයාගන්න බැරි වුණා ඇත්තටම. මේක පොඩි එකක්. මේක නිකන් අර හරහට තියෙන එකක්. නමුත් ඉතින් මම මේ විදිහට ඒක ගහ ගන්නවා. ඉතින් කේක් එක තවත් ලස්සන වෙන්න කියලා ලස්සන බලන්න ඕනේ කියලා මම මේ විදිහට ඉටිපන්දම් දෙකකුත් කේක් එකට ගහගත්තා. ඉතින් මේ විදිහට තමයි දැන් අපි හදාගත්ත ක්‍රිස්මස් කේක් එක තියෙන්නේ. ඉතින් මේක මම ඇත්තටම හදිස්සියෙන් ගෙනාව වීඩියෝ එකක්. මම මේක ගොඩක් කලින් ඉඳන් ඔයාලට ගේන්න හිටියේ. නමුත් ඇත්තටම මට වෙලාවක් නැති වුණා. ඉතින් මේ විදිහට තමයි දැන් අපි හදාගත්ත ක්‍රිස්මස් කේක් එක තියෙන්නේ. ඉතින් මේ ලබන්නා වූ නත්තල ඔයාලා සියලුම දෙනාට සුබම සුබ නත්තලක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම දැන් එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකන් මෙච්චර වෙලා මාත් එක්ක රැඳිලා සිටපු ඔයාලා සියලුම දෙනාට ගොඩාක් ස්තුතියි. Thank you so much.